තරු ඇහැරවා වලා උඩු වියන් සිට හිරු කුමරු ඇහැරිලා මල් කිනිති අත දරා කැදැල්ලට සියොත්පත් සරනගා පිවිසෙන්න සියොතුනේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිරවාපත්තුවේ සුන්දර කිරණ ගම්පියස ආලෝකමත් කරමින් වැඳෙනා කිරණ ධම්මානන්ද ප්‍රාථමික විදු මාතාව අද දින 2025 පහේ පහන්තරු අගයනා සුවිශේෂ morning to all who be with us here today and a warm welcome to all of you to our school's special day celebration. This special day where we come together to celebrate achievements, talents and hard work of our students. Let's join with Agyamu Paha Pahantaru 2025. පහේ පහන්තරු 2025 කිරණ ධම්මානන්ද ප්‍රාථමික විද්‍යාලයේ උසස් සභාව ආරම්භ කිරීමටයි මේ සූදානම. සිරිදු රත්නයේ ආශිර්වාදය අද දින මේ අභිමානවත් උසස් සභාවට මෙපරිණ ආශිර්වාදයක් වනු නියතයි. එසේනම් ඔබ සියලු දෙනාම අසුන් වලින් නැගිට ආගම. This invitation is for you, the Assistant Director of Primary Education, dear sir, the Principal of Hakirmadamanda Primary School, dear sir, the Principal of Hakirmadamanda Mahavidyalaya, dear sir, representing Executive Committee, Mr. Ashoka Nirnathidya, and also former teacher of this school, Ms. Shirani, and one of teacher is of our school, representing mother or father on behalf of parents to the students come here to the stage.
රස හඳුනා ගැනීම ඉගෙනීමකදී කළ හැකි දෙයක් නොවේ. ඊට දෙවියන්ගේ ආශිර්වාදය නිතරම තිබිය යුතුයි. සකල කලාවන්ට අධිපති සරස්වති දේවියනි අපි මෙසේ ඔබගෙන් ආශිර්වාද ලබා ගන්න. 2025 පහවසර අපේ දුවා දරුවන් මේ ආලෝකමත් කර තිබෙන්නේ අපේ පාසලේ නාමයට විශාල පහන් සිරුවක්. ඉතින් ආදරණීය දුවේ පුතේ ඔබගේ මහන්සිය කැපවීම අනිකුත් දුවා දරුවන්ට විශිෂ්ට වූ ආදර්ශයක්. ආදරණීය දුවේ පුතේ දිනන්න එතකොට වටේ පිටේ අයට දැනේවි ඔයා කවුද කියලා. ඉඳලා හිටලා පරදින්න. එතකොට ඔයාට දැනේවි වටේ පිටේ ඉන්න අය කවුද කියලා. ආමග කෙටි යා යුතු මඟ දුරයි නිරතුරු නුවණැසින් තරණය කළ යුතුයි. මේ අරමුමයි මාවත බෝදුරයි නුවණින් අවදියෙන් යා යුතු බව දනිමු. Every moment spent learning is an investment. Formally welcome everyone. I now invite our respected principal, Mr. Yin Namal Bangaratne, to address the gathering. සුබ උදෑසනක් වේවා. වඩස්මුල්ලේ අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික විෂය භාර අධ්‍යක්ෂතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ අවසරයි ආදරණීය දුවේ පුතේ ආදරණීය දෙමව්පියනි කිරම ධම්මානන්ද ප්‍රාථමික විද්‍යාලයේ අද එක්තරා ඓතිහාසික දිනයක්. මහා විද්‍යාලයත් සමග ප්‍රාථමික අංශයක් තිබුණේ. 2009 වර්ෂයේ තමයි මහා විද්‍යාලයෙන් වෙන් වෙලා ප්‍රාථමික අංශයක් බවට පත් වුණේ. මට මතකයි අපේ පාසල් දෙකේම ළමයි 500ක් හිටියේ. ඒතකොට ප්‍රාථමික විද්‍යාලයේ ළමයි 190 ගාණක් තමයි හිටියේ. ඒ වර්ෂයේ වන විට කිරම ධම්මානන්ද විද්‍යාලයේ එක ළමයෙක්වත් ශිෂ්‍යත්වයට සමත් නැත. ඊට පස්සේ අපේ විද්‍යාලයක් විදියට අපේ ආචාර්ය මණ්ඩලයේ පූර්ණ කැපකිරීම මත දෙමව්පියන්ගේ ආශිර්වාදයෙන් ඒ වගේම පාසල් විදායක කමිටුවේ අනුග්‍රහයෙන් ඒ වගේම කලාප අධ්‍යාපන කාර්යාලයේ මඟ පෙන්වීම යටතේ අපි මේ ගමන ඉස්සරහට ආවා. මට මතක ඇටියට 2010 11 12 අවුරුදු වල ළමයි 3 දෙනෙක් වගේ ශිෂ්‍යත්වයට ගොඩ කරගන්නට හැකියාව ලැබුණා. ඉන්පසු අපේ විද්‍යාලය ළමයි 9 දෙනා 10 දෙනා 15 ආදී ඇවිත් 2025 වර්ෂයේ ළමයි 29 දෙනෙක් කඩයිමින් ජයග්‍රහණය කරන්නට අපට ශක්තිය ලැබුණා. අන්න ඒ සඳහා අපට දායකත්වය ලබා දුන් පළවන ප්‍රධාන අවධියේ ඉගැන්වීම් කටයුතු වල නිරත වුණු දුලානි ගුරුතුමිය මේ අවස්ථාවේ ඉන්නේ.
නිශාන්ති ගුරුතුමිය මේ අවස්ථාවේ ඉන්නේ. ඒ වගේම රෝෂානි ගුරුතුමිය මේ අවස්ථාවේ අපි සිහිපත් කරනවා. එමෙන්ම දෙවන ප්‍රධාන අවධිය ඉගැන්වූ මදුකා ශාමලි ගුරුතුමිය, ඒ වගේම රංජනී ගුරුතුමිය, ඒ වගේම දේශනා රාජසිංහ ගුරුතුමිය මේ අවස්ථාවේ නැහැ. ඒ වෙනුවෙන් ඒ බාර කාලට අරගෙන වැඩ කරපු දමයන්ති ගුරුතුමිය මේ අවස්ථාවේ ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. ඊළඟට තුන්වන ප්‍රධාන අවධිය බර කරට අරගෙන වැඩ කරනවා. මට හරිම ආඩම්බරයක් තියෙනවා. පන්ති තුනෙන් ළමයි 12 දෙනෙක්ම ශිෂ්‍යත්වයට සමත් කරේ මදුසාකි ගුරුතුමිය මේ විද්‍යාලයේම මම ඉන්න කාලෙම පහේ ගත දරුවෙක්. ඉතුමියට ඒ ශක්තිය තිබුණා ළමයි 12 දෙනෙක් කඩේමින් ඉවත් කරවන්නට. ඊළඟට අජලා ගුරුතුමිය, පත්මිනි ගුරුතුමිය, ඒ තුන් දෙනා තමයි මම හිතන්නේ පුදුම කැපකිරීමක් කරලා. උදේ 7:01 රාජකාරිය නවයි උදේ පාන්දර ඉඳලා හැන්ද වෙනකම් තමන්ගේ කාලය කැප කරමින් අනන්තවත් කැපකිරීම කරලා මේ ජයග්‍රහණයට ළඟා කරගන්න. ඒ වගේම අපේ දායකත්වය ලබා දුන්න ඉංග්‍රීසි විෂයෙන් තිලකා ගුරුතුමිය, ඒ වගේම සර්ණා ගුරුතුමිය මේ අවස්ථාවේ අපි සිහිපත් කරනවා. ඒ වගේම හසිරි ගුරුතුමිය මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඒ වගේම විද්‍යාපීඨ පුහුණුවල ගුරු මෙනවියන් තිදෙනාද ඒක දායකත්වය ලබා දුන්නා. එමෙන්ම මම අතිරේක පන්ති පවත්වද්දී මට උපරිමයෙන් සහයෝගය ලබා දුන්නු විශේෂයෙන් අපේ නුවන් ප්‍රසන්න මහත්මයා දර්ශිකා ප්‍රේරසනී මහත්මිය ඇතුළු අනෙකුත් කාර්ය මණ්ඩලය මට පේපර් වල දීලා උපරිමයෙන් සහයෝගය දක්වුවා. ඒ සැමටම මේ අවස්ථාවේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම අපි කොච්චර මේ කාර්ය වෙනුවෙන් කැප වෙලා වැඩ කරා දෙමව්පියන්ගේ කැපවීමක් නොතිබුණා නම් මේ ප්‍රතිඵලය කරා යන්නට බෑ. ඒ නිසා දෙමව්පියන් ලබා දීපු සහයෝගයටද දෙමව්පියන්ටද මේ අවස්ථාවේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම මහා බර ඔළුව මත දරාගෙන ඒ ලකුණට ආපු ආදරණීය දුව පුතාට මම මේ අවස්ථාවේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම ඒ 29 දෙනා ඇතුළු අනෙකුත් ළමයි 62ක් වැඩි පිරිසක් ආසන්න ලකුණු මට්ටමට ආවා. ඒ අයට තව ටිකක් උනන්දු වුණා නම් ඉලක්කය කරා යන්නට තිබුණා. එවනම් ඒ සියලු දෙනාටම ස්තුතිය පුද කරනවා. ඒ වගේම අද කිරම ධම්මානන්ද ප්‍රාථමික විද්‍යාලයේ 2025 ශිෂ්‍යත්වයේ ඇගේ උත්සවය සඳහා අපි මේ උත්සව සභාව ආලෝකමත් කරවන්නට අපි ආරාධනය කරා වඩස්පුල්ලේ කලාපී අධ්‍යාපන නියමු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා එතුමාට සුළු මොහොතකින් සම්ප්‍රාප්ත වීමට නිමිත්තයි. ඒ වගේම මේ මොහොත වෙන විට මේ ස්ථානයේ වඩස්පුල්ල අධ්‍යාපන කලාපී ප්‍රාථමික විෂය භාරයේ අධ්‍යක්ෂතුමා බොහොම ගෞරවයෙන් යුතුව කිරම ධම්මානන්ද ප්‍රාථමික විද්‍යාලය වෙනුවෙන් මේ අවස්ථාවේ පිළිගනු ලබනවා. ඒ වගේම කිරම ධම්මානන්ද
මහා විද්‍යාලයේ ගරු විද්‍යාපතිතුමා මේ අවස්ථාවට පැමිණ සිටිනවා. එතුමාත් බොහොම ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවේ පිළිගනු ලබනවා. ඒ වගේම පාසල් සංවර්ධන විද්‍යාලයක කමිටුව නියෝජනය කරමින් පැමිණි අශෝක ඩරලපිටි මහත්මයා, ඒ වගේම මාගේ විද්‍යාලයේ නියෝජිත අපතුමේ සහෝදරේ ආචාර්ය මණ්ඩලය මේ අවස්ථාවේ බොහොම ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ඒ වගේම මේ උත්සව සභාව මේ ශාලාව පිරෙන්න වෙනදා අපට ගැටලු තිබුණා. ශිෂ්‍යත්ව සමය දෙමව්පියන්ගේ පිළිගැනීමලා කියලා තියෙනවා. සියලුම දෙමව්පියන් මේ සඳහා දායකත්වය ලබා දීලා මේ අවස්ථාවට පැමිණීම පිළිබඳව සියලු දෙනා ආදරයෙන් මේ අවස්ථාවේ පිළිගනු ලබනවා. මෙතන ඉන්න තවත් කණ්ඩායමක් හතර ශ්‍රේණී කණ්ඩායම. අපි මේ සභාවට කැඳවුවේ පහේ කණ්ඩායම සහ හතරේ කණ්ඩායම. පහේ පුතාලට කියන්න තියෙන පුතේ දැනුමෙන් වගේම ගුණයෙන් යහපිරි ළමයි පිරිසා බිහි වෙන්නේ. අපි දන්නවා කිරව ධම්මානන්ද ප්‍රාථමික විද්‍යාලයේ ගියපු ළමයි ඉහළ දක්ෂතා පෙන්නපු ළමයි ඉන්නවා. වීරකටේ ජාතික පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායකයෙක් බවට පත් වුණා අපේ ගියපු ළමයි. රාජකීය විද්‍යාලයේ දැනට ඉන්න 13 වසර ශිෂ්‍යනායකයෙක් කිරව ධම්මානන්ද විද්‍යාලයේ ගියපු ළමයි. ඒ වගේම වලස්පොළ ජාතික පාසලේ දැනට උපප්‍රධාන ශිෂ්‍යනායකයෙක් ඉන්නේ මේ පාසලේ ගියපු ළමයි. ඒ වගේම පාසලේ ගරුත්වය රැකගැනීමෙන් මොන පාසලට ගියා තමන්ගේ අරමුණු ඉටු කරගැනීමෙන් වැඩ කරන්නේ කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම ලකුණු කිහිපයක් මදි වෙච්ච දුවා දරුවෝ මේකට මේ විභාගයේ සාපේක්ෂ විභාගයේ කියලා හිතාගෙන හොඳින් වැඩ කරලා ඉහළ ජයග්‍රහණයක් ලබා ගන්නයි කියලා මම මේ වෙලාවේ සියලුම දරුවන්ගේ ඉල්ලා සිටිනවා. ඊළඟ කණ්ඩායම හතරේ ළමයි මෙතනට ගෙනාවේ අපේ අතේ තමයි ලබන අවුරුද්දේ වැඩේ තියෙන්නේ. ඔබ ධෛර්යමත් වෙන්න. හතරේ ළමයි මීට වඩා ජයග්‍රහණයක් කිරම ධම්මානන්දයට ගේන්න උත්සාහයෙන් උනන්දුවෙන් වැඩ කරන්නේ කියලා ඉල්ලීමක් කරමින් මාගේ පිළිගැනීමේ කතාව මෙත් සමාප්ත කරනවා. සමස්ත ඉවසන්න. ඔබටයි මේ ගෞරවනීය ආරාධනය වේදිකාවට. It's a time to honor achievements of our students. The prize distribution ceremony is here. I kindly invite our Vice Principal Madam, Mrs. C.P. Vijayanayaka, onto the stage. මාදුරගේ ජීවන්ත නෙත්සල් පුතණුවනි වේදිකාවට පැමිණෙන්න. Ranithuge Tarshan Mashan Pramudita. සසිඳු කෞසල්‍ය එදිරබන්දු. Now Runagi Linuki Setulya. බාලගේ දිවාන් මණ්ඩල. Villarachige Sadev Shanaka. හරියන් හේවගේ සිතෙව්ද ඔනිතිද සිල්වා.
ආදරණීය දුවේ පුතේ ඔයාලා වේදිකාවට පැමිණෙන්න. බොහොමත්ම ස්තුතියි පද්මිනී ගුරුතුමියනි. මීළඟ ආරාධනය අපගේ සංවර්ධන නිලධාරී නිර්මලී මහත්මියනි ඔබටයි වේදිකාවට පැමිණෙන්න. बिनुदी विमानसा रणसिंह आराचिगे देवी सत्संगी रणसिल्लियनगे वेणुर कल्हार देववंदनगे हासिका सारांगी බොහොමත්ම ස්තුතියි නිර්මලී මහත්මියනි. සමායන මේ ඔබගේ දැස අමන්දානන්දයට පත් කරන්නට අපගේ පුංචි දුවා ධර්මයන් සූදානම්. ඉතින් මුවම්මද හාස්‍යයේ නර්තනය වෙනුවෙනුයි මේ වේදිකාව ඉඩහසර දන්වා ගැනීමට මහඟු සේවයක් වූ අත්වලක් වූ ආදරණීය අචලා නිලමනි ගුරු මහත්මියනි ඔබගේ ගෞරවනීය ආරාධනය ඔබට අද දවසේ දැනෙන දේ පවසන්නට. education. Shiohi plays a crucial role in the shaping the bright future of things. Yes, she is. Mrs. Ajanani will address you now. සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා. කිරම ධම්මානන්ද ප්‍රාථමික විද්‍යාලය ඉතිහාසයේ වාර්තා පොත් අලුත් කරමින් නව ගමනකට පෙරවන් කරන මේ අවස්ථාවේ මම අවසර පතනවා අප පාසලේ විදුහල්පතිතුමාගෙන් ඒ වගේම වලස්මුල්ල කලාපයේ ප්‍රාථමික අධ්‍යාපනය මෑත වසර තුල ඔබ අපි සෑවම දන්නවා දකුණු පළාතේ නව වාර්තාවන්ත මඟ පෑදූ බව. ඉතින් ඒ සඳහා ඔබ අප නොදන්නා නිහඬ සේවයක් කරන යෝධ ශක්තියක් වන එක් අයෙක් සිටිනවා අප සමග. ඒ අපගේ වලස්මුල්ල කලාපයේ ප්‍රාථමික අධ්‍යාපනයේ නියමුවානන් ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂක ගෞරවයක් මහත් අභිමානයක් අපගේ උත්සව සභාව ඔබගේ පැමිණීමත් සමග වර්ණවත් වූවා. අවසරයි ඔබතුමාගේ. කිරම ධම්මානන්ද ජාතික පාසලේ විදුහල්පතිතුමා උත්සව සභාව වර්ණවත් කරමින් අප සමග රැඳී සිටිනවා මේ අවස්ථාවේ. ඔබතුමාගේ පැමිණීම අපිට මහත් ශක්තියක් ආඩම්බරයක්. අවසරයි ඔබතුමාගේ. සමාජික අශෝක මහතාගේ අවසරයි විදුහල්පතිතුමාට අප වන හරියක් වෙමි. ගුරුවරුන් වන අපගේ මෙන්න දරුවන්ගේ ගැටලුවලට හොඳ විසඳුම් තියෙන පරිණත නායකත්වයක් අප සමග තිබෙනවා. අපගේ ගමනේ සාර්ථකත්වය ඔබතුමියයි. අවසරයි නියෝජ්‍ය විදුහල්පතිතුමියනි ඔබතුමියගේ අප විද්‍යාලයේ සහකාරී විදුහල්පතිතුමිය මේ අවස්ථාවේ අවසරයි ඔබතුමියගේ
ආදරණීය සහෝදරාචාර්ය මණ්ඩලයට සෙන්දනාගේ අවසරයි. කිරම ධම්මානන්ද විද්‍යාලයට අභිමානයක් එක්කල ආදරණීය මගේ දුවේ පුතේ අවසරයි ඔබ සියලු දෙනාගේ හිතවත් දෙමාපියනි. ඉතින් මා මුලින් සඳහන් කළා මෙන් 2025 වර්ෂය කිරම ධම්මානන්ද ප්‍රාථමික විද්‍යාලයේ ඉතිහාස වාර්තා පොත් අලුත් වර්ෂයක් ලෙස ඉතිහාසගත වී අවසానයි. ඉතින් මේ සඳහා නියම මඟ පෙන්වමින් අපට අපව මෙහෙයුවේ අපේ පාසලේ විද්‍යාලතුමා. ඉතින් ආයතනයක දියුණුව හෝ පරිහානිය තීරණය වෙන්නේ ඒ නායකත්වය මත. දෙමාපියනි ඔබ වාසනාවන්තයි. ඔබේ දරුවන්ට නියම මඟ පෙන්වීමක් දෙන්න පුළුවන් හයියක් තියෙන, ඡාවයක් තියෙන විදුහල්පති ඔබ සමග සිටිනවා. ඒ ලොකු භාග්‍යයක් ඔබ සතුව. ඉතින් විදුහල්පතිතුමා මේ යෝධ ජයග්‍රහණයේ මුල්ම පිය පෙර ගමන් කරු මට මතකයි එක ශ්‍රේණිවල මම හිටියේ නෑ මේ පාසලේ මේ දරුවෝ ඉගෙන ගනිද්දි 3-4 පන්ති මේ දරුවෝ ඉගෙන ගනිද්දි මම හිටියේ නෑ. හැබැයි මම දෙවන ප්‍රජානාවගේ මේ දරුවෝ සමග සම්බන්ධ වුණා. ඒ අවස්ථාවේ එතුමා කටයුතු කළ ආකාරය අනුව මට දැනෙනවා එතුමා 1-2 වසර 3-4 වසර දරුවන්ට කොහොමද අධ්‍යාපන කටයුතු පාසල තුල ලබා දෙන්න අවශ්‍ය කැපවීම කොහොමද කරයි කියලා මට ඒක දැනෙනවා. පාසලේ පන්ති කාමරයේ තුල ඉගෙනීම් කටයුතු කරන අවස්ථාවලදී අපට පැන නගින ඕනෑම ගැටලුවකට ඍජු පිළිතුරු තිබුණ එතුමා ළඟ, හරි පැහැදිලි පිළිතුරු තිබුණ එතුමා ළඟ. ඒ වගේම තමයි ආචාර්ය මණ්ඩලයේ අපි ඇතැම් අවස්ථාවල හිම්පත් වෙන ඇතැම් ප්‍රශ්න සමග ඒ වගේදී අපි වැටෙනවලදී අපිට හයියක් උනේ අපේ විදුහල්පතිතුමනි ඔබතුමා. ඉතින් පාසලේ ආචාර්ය මණ්ඩලයේ ගුරුබවතුන් සියලු දෙනා වෙනුවෙන් ඔබ මේ වසර තුල අපට දැක්වූ මඟ පෙන්වීම පරිපාලන වශයෙන් අපිට දැක්වූ සහයෝගය මා බෙහෙවින් අගය කරනවා. ඒ වගේම තමයි නියෝජ්‍ය විදුහල්පතිතුමනි ඔබතුමිය මා මතක් කළ යුතුයි. අපිට ඇතැම් අවස්ථාවල ඍජුව විදුහල්පතිතුමාට යමක් කියන බයක් තියෙනවා. එතුමාට තියෙන දැඩි ගෞරවය නිසා. ඉතින් ඒ අවස්ථාවල මවක් මෙන් අප සමග රැඳී සිටිමින් අපිට අවශ්‍ය මඟ පෙන්වීම කළේ පද්මත නායකත්වයක් දිගු කාලයක් පාසලේ ගන්නපු ගුරු මහත්මියක් ඔබතුමියයි. ඉතින් පාසලේ ආචාර්ය මණ්ඩලය සහ 1-2-3-4 සියලුම ගුරු බවතුන් වෙනුවෙන් ඔබතුමියට මාගේ ගෞරවණි යුක්ත කරනවා. ඒ වගේම තමයි අපේ සහකාර විදුහල්පතිතුමිය අපිට ඉන්න හොඳ තරුණ නායකත්වයක් ඕනම අවස්ථාවක උත්සවයක් ඒ වගේම ඕනම දෙයක් සංවිධානය කරමින් පාසලේ දියුණුවට නිරන්තරයෙන් අත්හිත දෙන සහකාර විදුහල්පතිතුමියනි ඔබතුමියනි ස්තුති කිරීමට මම මේ අවස්ථාවක් කරගන්නවා. ඉතින් ආදරණීය දෙමාපියනි මතකට මම ඔබ ගෙන යනවා මීට අවුරුදු 5කට එහා ඈත අතීතයට. ඔබට මතක් කරගන්න පුළුවන් නම් ඔබගේ දරුවා මීට වසර 5කට පෙර කිරම ධම්මානන්ද ප්‍රාථමික පාසලට ඇතුළත් වෙද්දී මතකද ඔබට සමහර විට බින්දුවක් පොලයක් ඉරක් විතරයි ගහන්න පුළුවන් වෙලා ඉන්නේ. ඉස්කෝලේ යන්න බෑ කියලා ඔබ ඇකේ එල්ලිලා අඬන්නේ tie පුංචි දරුවෝ. නමුත් වසර 5කට පසු බලන්න මහ පුදුමයක්. ජාතික මට්ටමින් පැවැත්වූ විභාගයකට ඔබේ දරුවා සාර්ථකව මුහුණ දීලා අද කොයිතරම් ඉහළ තැනක ඉන්නවද කියලා. මේ වෙද්දි කියන්නට සතුටුයි මම ඔබියව කියනවා ලංකාවේ ඕනම ජාතික පාසලකට ගිහිල්ලා අසරණ නොවි ඉගෙන ගන්න පුළුවන් සමබර පෞරුෂයෙන් ඉඳු පුංචි දූපටයක් තමයි අපි මේ සෑම වසරකම කිරම ධම්මානන්ද ප්‍රාථමික විද්‍යාලයෙන් කාලයේදී දක්වන්නේ. ඉතින් ඔබට මතකද ඔබගේ දරුවා ඒ තැනට ගෙනාවේ කවුද කියලා? ඒ මහා යෝධ ශක්තිය ඔබට හැරුණකොට දරුවෙගේ මවට පියාට හැරුණකොට දරුවා වෙනුවෙන් කිරි එන්නේ කැකුමක් තියෙන්නේ එකම කෙනා ගුරුවරයා. එක දෙකේ උගන්වපු ගුරුවරයා ඔබ කොයිද? ඒ වගේම තමයි එකේ ටීචර් අවුරුදු 2ක් ඔබේ දරුවා තමන්ගේම දරුවෙක් වගේ රැක ගනිමින් අවශ්‍ය ආදරය ගැඹුරු කුසලතා ආකල්පවලින් ඔබේ දරුවා පෝෂණය කරද්දී ඒ බර කරඩ ගන්නවා 3-4 පන්තිවල උගන්වන ගුරුවරු. අවුරුදු 2ක් තමන්ගේම දරුවෝ කොට
අපි ඔකට එකතු වෙන්නේ අවසාන මාස 8 අපිට වඩා බලක් කඩියේ ඇත්තටම ඔය 1 2 3 4 5 වරු ගණන ගුරුවරු අපි ඕන අපිට දරුවන්ට අපිට හැකි උපරිමේ කිසිදු අසාධාරණයක් සිදු නොවන්නට පද්මනී මිස් මනුෂානි ටීචර් සහ මම ඇතුළු අපි සියලු දෙනාම කටයුතු කළා. ඉතින් මේ ජයග්‍රහණයේ සැබෑ හිමිකරු ඔය 1 2 3 4 5 ශ්‍රේණි වල ගණන සියලුම ගුරුවරුන්ට සහ විදුහල්පතිතුමාට නියෝජිත විදුහල්පති විශ්වවිද්‍යාලයේ පරිපාලනයේ හිමිවිදුයි. ඒ වගේම තමයි ලකුණු 8 ශිෂ්‍යත්ව විභාගය ගත්තොත් කවුද ඔබට දෙන්නේ? ඔබේ ඉංග්‍රීසි ගුරුවරුන් දෙපළ දිමුතු ටීචර් සහ අපේ ප්‍රේම තිලක ටීචර් සහ තිලකාන් ටීචර් ඔබට මතකද? ඔබට යෝධ හයියක් වුණා. ඔබ අද මේ ඉන්න තැනට ඔබගේ ගිලක් ඔබගේ ප්‍රදේශයේ තියෙනවා. වලස්වල කලාපේ නැගීන හොඳ ප්‍රාථමික පාසල කිරම ධම්මානන්ද ප්‍රාථමික පාසල. කිරම ධම්මානන්ද මම ප්‍රාථමික පාසල මම පුණ්‍ය භූමියක් විදිහට සැලකලා කැමතියි. මේ පොළවට පය ගහපු කෙනෙකු මම හිතන්නේ කවදාවත් ජීවිතේ වරද්දගනී කියලා. විදුහල්පතිතුමාගේ කතාවේ මට ඇහුණා. දැන් කොළඹ රාජකීය විද්‍යාලය හම්බන්තොට වීරකැටිය ජාතික පාසල අපේ දරුවෝ නායකත්වය අරගෙන මෙහෙන් ගිහපු දරුවෝ කටයුතු කරලා තියෙන හරිම සතුටුයි. ඉතින් ආදරණීය දුවේ පුතේ මට ඔබටයි කතා කරන්න ඕනි. ඔබයි අපේ නායකයෝ මේ ඔබ නිසා තමයි මේ සියලු මේ කාර්ය ශ්‍රමය කැප කරන්නේ අපි. සියලු දේ දරුවන්ට ඔබයි අපේ ලෝකය. ඔබ හරියට ගියේ නැත්නම් අපි මේ ගන්න උත්සාහයෙන් ඔබ යමක් කරගත්තේ නැත්නම් අපි අසාර්ථකයි පැටවුනේ. ඉතින් සෑම වර්ෂයකම මේ වගේ අවුරුදු 5 ප්‍රාථමිකයේ මව්තුරුල තියාගෙන හදලා පළවෙනි දක්වන මේ අවස්ථාව ගුරු බහුතුරු ලෙස අපිට හරිම සම්වේදී අවස්ථාවක්. ඇත්තටම මට දැනෙන්නේ අපේ පාසල කුංචි කුරුකුරුවක් නම් පැටවුනේ. අද අපි මේ සූදානම් වෙන්නේ තුරුලේ තියාගෙන කවඩා පොවලා සමාධියට ඔබව මුදාහරින්න අතහරින්න. ඉතින් අපිට බයයි. ගුරුවරු ලෙස අපිට බයයි. මොකද අපි හිතන තරම් චුරු දුවේ පුතේ ඔබ හිතන තරම් මේ සමාජය සුන්දර නැහැ. ඇතැම් විට ඔබට හොඳ මිනිසුන් වගේම හොඳ යාළුවෝ වගේම නරක යාළුවොත් හම්බෙන්න පුළුවන්. ඔබ දැනුයි පරිස්සම් වෙන්න ඕනි. ප්‍රාථමිකයේ ඔබ ඉන්නකම් කිසිම කෙනෙක් ඔබ දිහා බැලුවේ නැහැ. ඔබ පුංචි ළමයි. නමුත් අදින් පස්සේ ඔබ යන ජාතික පාසලේ 6 වසර 7 වසර 8 9 10 11 12 13 ඔබ ගොඩාක් ලොකු ළමයි ඉන්නවා. එතන ඔබ කවුරුවත් ප්‍රයිමරි දරුවෝ කියලා ආරක්ෂා කරන්න කෙනෙක් නැහැ. ඔබ වැටෙන්නේ අර ළමයි පිරිසට. ඉතින් ඔබේ ආරක්ෂාව ගැන ඔබ කොච්චරක් හිතන්න ඕනද? දෙමාපියනි අපි දන්නවා. ඔබ ප්‍රාථමිකයේ ඉන්නකොට ඔබේ දරුවා පාසලට ගෙනවා වාඩි කරනවා අපි යන්න කියනකන් යන්නේ නැහැ. අත අල්ලගෙන ඉන්න පුළුවන් තරම්. ඒ දැනුයි ඔබේ දරුවෝගේ පොඩි අල්ල ගන්න ඕන වෙලාව. දැනුයි ඔබේ දරුවන්ට දැනෙන්න ආදරය කරන්න ඕන වෙලාව. දැනුයි ඔබේ දරුවන්ට ඔබ ඉන්න ඕන වෙලාව. එහෙම නැත්නම් මේ විශ්වපුරු සමාජයේ ඔබේ දරුවා ග්‍රහණය කරගන්න පුළුවන්. අපි හිතන තරම් මේ සමාජයේ ලස්සන නෑ වගේ පුතේ. ඒක නිසා ඔබ හොඳට මතක තියාගන්න ඔබ දැනුම් තියෙන දරුවෝ මේ ඔබට විශ්වාසවන්තව කෙනා වෙන්න ඕනි. ඔබේ අම්මා, ඔබේ තාත්තා ඉතින් ඔබේ අම්මා යම් දේවල් අදින් පස්සේ නේද? ඔබ බලා ගන්න ප්‍රතිබල ටීචර් කෙනෙක් නෑ පුතේ දවස පුරාම 6 වසරට ගියාට පස්සේ විනාඩි 4න් 40 ටීචර් එන්නේ. ඉතින් ඒක නිසා ඔබට ඒක විශාල වෙනසක් වේවි. ඒ වෙලාවට ඔබට එන සියලු ප්‍රශ්න ඔබේ දෙමාපියන්ට කියන්න. ඔබේ ආරක්ෂාව ගැන ඔබ හිතන්න පුතේ. මම නැවත කිව්වාගේ ඔබ යන්නේ ලොකු සමාජයකට. ඉතින් ඒ වගේම තමයි මම දෙමාපියන්ට මේ වෙලාවේ මතක් කර සිටිනවා. ඔබේ දරුවා විෂයක් හොරගෙන ඉවිදේ හයවසට ගිහිල්ලා ඒ ළමයා පස්සේම දුවන්නේ නැතුව ඉදිරි වැඩ ලෝකයට පොඩ ගැලපෙන විදිහේ අලුත් විෂයන් වලට දරුවා යොමු කරන්න සහ මම නැවත දෙමාපියන්ට ආදරයෙන් මතක් කරනවා. මෙච්චර කාලයක් අපි බලාගත්ත මේ පුංචි පැටවුනික ඉදිරියේදී ආදරය ආරක්ෂාව දීලා දැඩිව ඔවුන්ගේ අවධානය යොමු කරලා ඔවුන් බලා ගන්න. ඉතින් ආදරණීය දුවේ පුතේ මීට පෙර කතාවල කියවුණා තිරම ධම්මානන්ද ඉතිහාසයේ ඔබට ඔබේ පාසලට කරන්න පුළුවන් උපරිම ගෞරවය කරපු දරුවෝ ටිකක්
ඉතු කරපු එඩිටර් දරු පැටවලිකක් මම මේ කතා කරන්නේ. මම හරි වාසනාවන්තයි ඒ අතින්. මොකද ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයක් කඩේම සමත් කරපු අවස්ථාවක ඔබ අමතර කතා කරන්න ලැබීමම මගේ වාසනාවක් කොට සැලකනවා. අවසාන වශයෙන් දරුවනේ මේ සියල්ල අපි කරන්නේ ඔබ වෙනුවෙන්. මේ උත්සවයට මම හරි කැමතියි. පෞද්ගලිකව ගුරුවරයෙක් විදියට මා පාසලක් තුළ වසරේ පැවැත්වෙන උත්සවවලින් ඉතාම උනන්දුවෙන් මේ සම්බන්ධ වෙන්නේ මේ කුසලතා ඇගීම් උත්සවවලට. ඉතින් උපස්තම්භනය නේද මේ අපි ඔබේ විදුහල්පතිතුමා ගුරු භවතුන් දෙමාපියෝ මේ ඔබට දෙන්නේ පුතේ හයිය නේද? ඉතින් වැඩක් ගන්න පුතේ අපිට පාඩමක් කියන්න බෑ. මේක දක්ෂයි මෙයාගේ ලකුණ මේක නිසා මෙයා දක්ෂ නැහැ. අපිට තාම තීරණය කරන්න බෑ. මේ ඉන්න 91ම දක්ෂයිමයි පුතේ. ඔබ 91ම දක්ෂයි. ඔබ දවසක මෙතන ඉන්න පුළුවන් අපේ රටේ ජනාධිපතිතුමා නේද? අපේ රටේ අගමැතිතුමිය මෙතන ඉන්න පුළුවන්. අපිට හිතා ගන්න බෑ. අපිට සීමාවක් කරලා කියන්න බෑ. ඔබ කොහේ නවතීද කියලා. ඉතින් අපිට වඩා දුරක් ඔබ යන්න ඕනි. ඔබට ඉගෙනපු ආශිර්වාදය ලබා දුන් ගුරුවරු ලෙස අපි බලා සිටින පුතේ දැස් අය අප පසු කර ඔබ ඉදිරියට යනකම් අපි නැවතුණු තැන ඔබ නවතින්න එපා. අපි පසු කරලා ඔබ ඉදිරියට යන්න. ඒ සඳහා සියලු දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමි. ආදරණීය දුවේ පුතේ ඔබගේ අනාගතය වාසනාවන්ත වේවා. දකුණු පළාතේ පමණක් නෙවෙයි ශ්‍රී ලංකා දීපයේ බබලවන්න ලෝකයේම ඔබේ නම ප්‍රසිද්ධ වෙන්න වැඩ කරන්න අභියෝගයේවි වාදකයේවි ඒ ශක්තියක් කරගන්න මම කලින් කිව්වා වගේ ඔබේ හොඳ විශ්වාසවන්තය දෙමාපියෝ කරගන්න කිසිම රහසක් දෙමාපියොත් එක්ක තියාගන්න එපා. අදින් පස්සේ ඔබ යන්නේ ලොකු තැනකට. ඉතින් ඒ කිසිම බුද්ධියෙන් හැසිරෙන්න ඔබගේ ගමනට කිසිදු බාධකයක් ඔබගේ ඉලක්කයට ඔබ යනකම් කිසිදු කරදරයක් ඔබට හමු නොවේවා. ආශිර්වාදයක්ම වේවා. තිරණු ධම්මානන්ද ප්‍රාථමික පාසලේ විදුහල්පතිතුමා නියෝජ්‍ය විදුහල්පතිතුමිය ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනා වෙනුවෙන් අද දින අපේ පාසලේ දොරට වැඩිවීමට බලාපොරොත්තු වෙ සිටින අවුරුදු 5ක් ඉගෙනගෙන නේද? අදින් අපේ පාසලෙන් සමු ගැනීමට සූදානම් වී සිටින ආදරණීය දුවේ පුතේ ඔබට ආශිර්වාද කරමින් සියලු දෙනා වෙනුවෙන් කතාව අවසන් කරනවා. ඔබ සියලු දෙනාට ස්තුතියි. 2025 පහන්තරුවක් වූ නිමත්සා කන්නංගර දියණියනි ඔබටයි මේ වේදිකාව එන්න වේදිකාවට. Thank you, dear sister Acharanemi, for giving a heartfelt words on behalf of this ceremony. Now I would like to invite Nimansa Kannangara. She will console your mind singing a nice song. සභාවෙන් අවසරයි මාමතන්ට පැමිණියේ මව්ගුණ ගැන ගීතයක් ගායනා කිරීමටයි. අප විද්‍යාලයේ සංවර්ධන නිලධාරිණී ධනශිකා මහත්මියනි ඔබතුමියට ආරාධනා කරනවා දායක ගන්න සඳහා එක්වන ලෙස. ඒ වගේම නම් කියවෙන දරුවන්ට වේදිකාවට පැමිණෙන ලෙස ආරාධනා කරනවා. Thank you, my dear daughter, for sponsoring our mind by singing a nice song. Nimansa Kannangara. Again, let's move into an scene. I would like to invite this first එතුමියගේ සාදයෙන් ත්‍යාග ලබා ගන්නේ රත්නායක වීරකෝන්ගේ නෙතුල හසරයි පුදුමන් කහගලගේ මාතීස දෙනුවන් පුදුමන් විතාරණගේ පසින් පුදුමන් වලිමුනි දේවගේ මිනුති ගීත්මා දියයන් ආරාධනා කරනවා වේදිකාවට පැමිණ ඔබ
සහභාගීතාවය ලබා ගැනීම සඳහා Gitmi Tarunya Sadewumi DM Devhina Devakandu K Situ Tatsare යන දුලපුතාලා වේදිකාවට පැමිණෙන්න. ප්‍රාග් ප්‍රදානය සඳහා අපගේ සංවර්ධන නිලධාරී ඉරුක්ෂණී මාත්මිය අපහා එක්වන ලෙස ආරාධනා කරනවා. This invitation is for Samansinhage Dinesh Satsara, Hiruwathage Malin Dinshan, A.P. Kavishma Divyanjali, UG Sanuti Ahimsa Satsarani. To distribute awards, I would like to kindly invite Mrs. P. Darshini, Development Officer, to come onto the stage. R.K. Dihansa Kavindi, K.D. Esandi Kaushalya, Devabandhanage Tisu Ashins, Gamage Udani Upasna Gamage. ආදරණීය දුලපුතාලා වේදිකාවට පැමිණෙන්න. ත්‍යාග ප්‍රදානය සඳහා හතර ශ්‍රේණිය ඉගෙනුම් කටයුතු සිදු කරන අයිෂා ගුරු මහත්මියට වේදිකාවට ආරාධනා කරනවා. Kenapa? Oh. Hah. ත්‍යාග ප්‍රදානය සඳහා එකතු වන ලෙස ඔබට මේ ආරාධනය.
AA Tejan, KTB ශ්‍රීපති එදිරි බන්ධනගේ අමායා යහන්සි යන දරුවන් වේදිකාවට පැමිණෙන්න. එම දරුවන් සඳහා ත්‍යාග ප්‍රදානය සඳහා අප විද්‍යාලයට පැමිණ පුහුණුව ලබමින් අපට වටිනා සේවයක් කර ආදරණීය විද්‍යාපීඨ සහෝදරත්වයේ සචිනී ගුරුතුමියටයි ආරාධනය. ඔබගේ අත්වල සන්නාදය ලබා දෙන්න. බොහොමත් ස්තුතියි ඔබතුමියට. කරවන්නයි අපගේ මේ සූදානම ආදරණීය පහන්තරුවා 5 වසරෙන් දිදුලන විනති රන්ලිනි ආදරණීය දියණියේ ඔබගේ කතාවටයි මේ වේදිකාවේ ඉඩහසර ලබා දෙන්නේ. අපගේ ආරාධනාව පිළිගෙන මේ පැමිණි සම්භාවන නමුත්තන්ගෙන්ද අපට මොනවද කියාදී ගුරුවරුන් පෝෂණය කරන ගරු විදුහල්පතිතුමාගෙන්ද පළමු ශ්‍රේණියේ දරුණුවට ඇතුළු මුල් අවධියේ සිටම අප ගැනම සිතා කැපවුණු ගුරු 35 ශිෂ්‍ය විභාගයට මුහුණ දුන් 91 දෙනෙකුගෙන් සමන්විත සිසුන් කණ්ඩායමකි සිසුන් 29 දෙනෙකු සමත් වුණා. එය අප විදුහලට මහත් අභිමානයක්. නමුත් අපගේ මෙම ජයග්‍රහණයේ පසුපස සිටින අය බොහෝමයි. එයින් එක් කොටසක් වනුයේ අපගේ ආදරණීය ගරු විදුහල්පතිතුමා ප්‍රමුඛ ගුරු මව්වරසා පියවරිය. පළමු ශ්‍රේණියේ සිටම අකුරු කරන්නට දැනුම ලබා දුන් ගරු විදුහල්පතිතුමා ප්‍රමුඛ ගුරු මව්වරුන්ගේ සහ පියවරුන්ට මාගේ හෘදයාංගම ස්තුතිය පළ කරන අතර මෙතනදී අපට අමතක කළ නොහැකි කොටසක් වනුයේ අපේ අම්මා තාත්තා. අපේ අම්මයි තාත්තයි අපි වෙනුවෙන් කාලය, ධනය සහ ශ්‍රමය මහා සයුරටත් වඩා වැඩියෙන් වැය කළා. අපගේ ගෙනියම් කටයුතු වලදී ඔවුන් අපගේ සෙවණැල්ලමින් අප පසුපස හඹාවා. අපේ අම්මයි තාත්තයි අපි වෙනුවෙන් කළ කැපකිරීම අපමණයි. ඒ දෙපළට දෙවියන් ස්තුතියි. මම මේ පුංචි නංගිල මල්ලිලට පොඩි කතාවක් කියන්නම්. ඔයාලා දන්නවද ඉගෙනීම කියලා කියන්නේ අපේ ජීවිතයට අවශ්‍ය වන එක අගයක් බව. ඒ ගැන නෙල්සන් මැන්ඩෙලා මෙන්න මෙහෙම අපූර්ව කතාවක් කියනවා. අධ්‍යාපනය කියලා කියන්නේ ලෝකෙ වෙනස් කරන්න පුළුවන් බලගත් වගේ කියලායි. ඉතින් ඒකෙන්ම තේරෙනවනේ අධ්‍යාපනය කොච්චරනම් වටිනවද කියන එක. කොහොම නමුත් විශාල සිසුන් ප්‍රමාණයක් සමත් වෙමින් අප පාසලට තවත් වටිනාකමක් එකතු කරන්න අපිට පුළුවන් වෙනවා. ඉතින් ඒ කටයුත්තේ ඊළඟ අභිනව පුරුෂ ඔයාලා ඊළඟ වතාවේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් වුණු දවසට මීට වඩා හොඳ ප්‍රතිඵලයක් අප පාසලට අත්පත් කරගන්න විමසුම්ව කටයුතු කරන්න මේ ඉල්ලා සිටිනවා. සියලු දෙනාටම දළදා සංගීතය කරනවා. අප විද්‍යාලයේ සේවය කර ස්ථානමාන ලැබපු දැනට වල්ගම්පොල්ල මහාවිද්‍යාලයේ ඉගෙනුම් කටයුතු කරන ශිරෝමි පොලිස් ගවර්නර්
එම සුරතෙන් තෑගි ලබා ගන්නේ හමීස මෙස්සේ දුරුවන් කංකානම් දුරගේ ගොඩාදී මෙතොම් සාධ්‍යය ගඟගේ නිසුදි සහස්නා දියණිය බාදාපුරගේ සෙනුල් ඖෂධ ඒකනායක පුතුණුවන් පැමිණෙන වේදිකාවට ඔබට නියමිත තාගය ලබා ගැනීම සඳහා බොහොමත්ම ස්තුතියි ගුරුමනි ප්‍රියන්ත එන් තාරණී විනෝද්‍යාද සිල්වා W කෙතුස දෙව්මින වික්‍රමනායක JM ගෙසදු සන්තුල යන දූල පුතාලා වේදිකාවට පැමිණෙන්න අපගේ 3 ශ්‍රේණිය ඉගැන්වීම් ක්‍රියාවලියෙහි නිරත වන දමයන්ති ගුරුමාත්මියනි ත්‍යාග ප්‍රදානය සමග එක්වන්නේ. For giving prizes, this kind invitation Prematilaka come onto the stage. For the getting prizes, this invitation is for Kankan Durage Chanuli Sahanya Charity, Kankan Durage Dinura Ongi, Tablepula Lenagi Hirushi Azza, Lenko Loge Netu Azza. සේවය කරන තිලිනි ගුරුමාත්මයනි ඔබතුමියට වේදිකාවට ප්‍රවිෂ්ඨ වීම සඳහා එතුමියගේ සුරතෙන් තාග ලබා ගන්නේ සනිර රාජ්‍යෝග පුතුණු දෙව්මිනි නිපුණ්‍යා කුමාරසිංහ දිවනිය අසීන් බොලනෙත් පුතණුවන් නිසාදී සෙහන්සා දියණිය They are ready to present full network. You don't ප්‍රදානය සඳහා ඒ සඳහා දිලින්මි නීරංගි දියණියට විහංස නිසලානි දියණියට පන්සිලු මානවත්වය කුමාර පුතුණුවන්ට සංචනා දිල්නේ පුතුණුවන්ට ආරාධනා කරනවා වේදිකාවට පැමිණෙන ලෙස සියලු දෙනාම තාග ලබා ගන්න අවස්ථාවේදී අත්පොරසන් නාගයක් ලබා දී දිරිමත් කරන්නේ වෙනවා.
kasih Niraja Guru Mahatmya. Elle Dinuti Navamya Senali N Chiturni Manisha Kumar Singh N Tenuli Dihansa Tankanange Kisar Kinmika ආදරණීය දූල පුතාලා වේදිකාවට පැමිණෙන්න එම ත්‍යාග පහ ශ්‍රේණියේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ නිරත වෙන අචලා ගුරු මහත්මියනි ඔබගේ සුරතින් ලබා දෙනු ඇති. W.R. Umaya Tehansid Mil යන දරුවන් වේදිකාවට පැමිණෙන්න එම අවස්ථාව සඳහා ත්‍යාග ප්‍රදානයේද පහ ශ්‍රේණියේ ඉගෙනුම් කටයුතු කරන මදුශක්ති ගුරු මහත්මියනි ඔබටයි ආරාධනය. අත්පුරසන්නාදය ලබා දෙන්න. සමත් වූ දරුවන් මෙතැන් සිට ත්‍යාග ලබනවා ඇති. ලකුණු 135ක් ලබාගෙන තිබෙනවා. Poralge Mahivi Nimansa Kannangara දියණිය ලකුණු 138ක් ලබාගෙන තිබෙනවා. ජයවික්‍රම ආරච්චිගේ දෙනුලි මනෝල්ක දනුලි මනෝල්කා ලකුණු 138ක් ලබාගෙන තිබෙනවා. නිමත්‍යාග අපගේ විධායක කමිටුවේ හිටපු සමාජික අශෝක නිරලම්පිටිය මහතාගේ සුරතින් ලබා දෙනවා.
School, Mr. Namai Vaniratna. Who our respected principal, Kirumadamanda Primary School, Mr. Namai Vaniratna, come on to the stage. The prize is being Eguna Ralagi, Tarindi Dinitya Maduranga, who got 139 marks. Please clap your hands. Manapellige Sen Devsara, who got the marks 139. Tarathige Yetum Dinsara, who got marks 140. Kodikara Sahansa Devmini, who got marks 140. Aditya Bandarage Siniti Sanjana, who got 1. Setha Bowen Edirisingha, who got marks 142. ගෞරවයෙන් ආරාධනා කරනවා වේදිකාවට එක්වන්න කියලා. අප මහා විද්‍යාලයේ ගරු ලියනගේ විදුහල්පතිතුමනි වේදිකාව හා එක්වන්න. එස් සනුකී ආදරණීය පුතේ ඔයා එච්.කේ. තරින්දි තෙහාරා ලකුණු 146ක් ලබාගෙන තිබෙනවා. සෙනුල දිමුත්සර 147ක් ලබාගෙන තිබෙනවා. Shanka Sahansa Vidanpathina got marks 147. Pilinage Gidara Imitmi Nitara 148. Ashwin
මීළඟට දෙමාපිය කතාව සඳහා ගයාන් මහතා වෙත අමුත්තන් සිවිලනායි සැකේ දරණීය දුරුවන් සහෝදර දෙමාපියන් අභිමානවත් දරු පිරිසක් කරපු අභිමානනීය ප්‍රදේශයක අභිමානනීය විද්‍යාලයක් ප්‍රාථමික විද්‍යාලය හරිම ආඩම්බරයි සභාව ආමන්ත්‍රණය කරන්න මට ලැබුණු අවස්ථාව. ඔබ දන්නවා ඇති බොහෝ කාලයකට පෙර මේ ස්ථානයේ දරුවෝ උදේට සුදු ඇඳගෙන පිට පාසල් වලට යනකොට විද්‍යාලයට ආවා අපිට අවශ්‍ය පත්‍ර විතරයි. එතුමාගේ අපට එළිය ලොකුස්වත්නා උස්තාද මත මේ විද්‍යාලයේ බබලවන්න පහන්තර ඉකරන්න අදට අධ්‍යක්ෂතුමනි ඔබතුමාටයි ගෞරවනීය ආරාධනය අදම 5/5 2025 උත්සව සභාව ආමන්ත්‍රණය කිරීම. With events on of heart, I take this privilege to invite our esteemed guest, the Assistant Director of Primary, Shiv Kumar, to come onto the stage. नेतुनी सहान्या दियनिय गेसरी उकितमा दियनिय පිනිදි නිම්තාරා දියණියට ආරාධනා කරනවා ත්‍යාගහා කුසලාන ලබා ගැනීම සඳහා මේ දරුවන් අප විද්‍යාලයේ කීර්ති නාමය බබලවන්නට දස්කම් පෑ ආදරණීය දුවා දරුවන් පිරිසක්. This invitation is for you. Nerala Pitiyagi Umesha Nitsarani, you got mark 106. Balagi Mitushi Pramodya, who got marks 161. Aditya, who got marks 170. Raminu Pevmin Vidmaran Putukumar Samarajiva, who got marks 107.
It's a Pahari Pahantaru, the highest mark of our school. කිරම ධම්මානන්ද ප්‍රාථමික විද්‍යාලය ඉතාමත්ම සතුටින් සමරන දවසක්. මේ විද්‍යාලයේ වසර පහම තමන්ගේ පවුලට තමන්ගේ දෙමව්පියන්ට තමන්ගේ ප්‍රදේශයට මහත් අභිමානයක් ගෙන දුන්නු ආදරණීය දූ දරුවන් අගය කිරීමේ සුවිශේෂ අවස්ථාව. මේ සඳහා සහභාගී වන වාසනාවන්ත දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම ඉතාමත් සතුටු වෙනවා මේ අවස්ථාවට සහභාගී වීමට ලැබීම පිළිබඳව. මේ ඉතාමත් උත්කර්ෂවත් අවස්ථාවේ සදා පැමිණ සිටින කිරම ධම්මානන්ද මහාවිද්‍යාලයේ ගරු විද්‍යාධිපතිතුමනි, ඒ වගේම කිරම ධම්මානන්ද ප්‍රාථමික විද්‍යාලයේ ගරු විද්‍යාධිපතිතුමනි, ඒ වගේම මේ විද්‍යාලයේ ගරු නියෝජ්‍ය විද්‍යාධිපතිතුමියනි, ඒ වගේම විද්‍යාලයේ විද්‍යාලය සභාවේ නිලධාරි මහත්මයාණෙනි, ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මියනි මෙලවියනි, ඒ වගේම සංවර්ධන නිලධාරී තුමනි තුමියනි, කාර්ය මණ්ඩලයේ සියදෙනා, ඒ වගේම දයාබර දූ දරුවන් දෙමාපියන් අතුරු ඔබ සියලු දෙනාගේම අවසරයි. මම හිතනවා අද දවසේ මේ පුංචි දරුවන්ට වැඩිය මේ දරුවන්ගේ දෙමාපියන්ට ඉතාමත් විශේෂ දවසක්. මොකද සෑම දෙමාපියෙක්ම තමන්ගේ දරුවෝ පාසලට බාර දීලා බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ දරුවන්ගේ දක්ෂතා දවසින් දවස ඉස්මතු වෙනවා, ප්‍රබෝධමත් වෙනවා දකින්න. ඉතින් අද මේ විද්‍යාලයේ අවුරුදු 5ක් ඉගෙනගෙන දක්ෂතා පෙන්නපු දරුවන් අගය කරන සුවිශේෂ දවසක්. ඒ වගේම කියන්න ඕන ප්‍රාථමික අධ්‍යාපනය කියලා කියන්නේ පුද්ගලයාගේ ජීවිතේ පදනම සකස් කරන ඉතාම වටිනාම අධ්‍යාපන අවස්ථාවක්. ඒ නිසා අපේ රට විතරක් නෙවෙයි ලෝකේ බොහෝ රටවල් උත්සාහ කරනවා ප්‍රාථමික අධ්‍යාපනය ඉතාමත් හොඳින් ගුණාත්මක විදිහට ලබා දෙන්න. මොකද අපි දන්නේ නැහැ මේ ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවෝ යම්කිසි හේතුවක් නිසා යම්කිසි කෙනෙක් අධ්‍යාපනයෙන් ගිලිහෙන්න පුළුවන් ඉදිරියේදී. හැබැයි ජීවිතයට මුහුණ දෙන්න මේ සෑම කෙනෙකුටම සිද්ධ වෙනවා. ඒ නිසා ඉහළ මට්ටමකින් ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගත්තොත් බලාපොරොත්තු වෙනවා ඒ දරුවාට හෝ දැරියට අනාගතයේදී තමන්ගේ ජීවිතය උසස් මට්ටමකින් පාත්ගෙන යන්න උදව්වක් වෙයි කියලා. විශේෂයෙන්ම වලස්කුල්ල අධ්‍යාපන කලාපයේ විදියට සලකා බැලුවම 2024 වර්ෂයේ වලස්කුල්ල අධ්‍යාපන කලාපයේ
ශිෂ්‍යත්වයට ඉදිරිපත් වූ දරුවන් ගණන 2970ක් එයින් දරුවන් 785 දෙනෙක් ගිය අවුරුද්ද සමත් වුණා. එහෙම සමත් වුණේ මේ විදියට එක්කෙන් පාසලින් සමත් කරපු දරුවන් සංඛ්‍යාව එකතු වෙලා 24 වර්ෂය ගැන මම මොකද කියන්නේ 2024 වර්ෂයේදී අපිට පුළුවන් වුණා වලස්මුල අධ්‍යාපන කලාපයට දකුණු පළාත කලාප 11 අතරින් ප්‍රථම ස්ථානය ලබා ගන්න ශිෂ්‍යත්ව කඩේම සමත් දරුවන් අතරින් දරුවන් වැඩිම සංඛ්‍යාවක් සින්න කලාපයේ විදියට. ඒ වගේම 2024 වර්ෂයේදී ලංකාවේ තියෙන අධ්‍යාපන කලාප 100 අතරින් දෙවනි ස්ථානය ලබා ගන්නත් අපිට අපේ අධ්‍යාපන කලාපයට පුළුවන් වුණා. පළවෙනි තැන ලැබුණේ යාපන අධ්‍යාපන කලාපයට. සිංහල මාධ්‍ය පාසල් විදියට ගත්තොත් ලංකාවේ ප්‍රථම ස්ථානය අපිට ලැබුණා කියන්න පුළුවන්. ඒ වගේම 2025 වර්ෂයේ තාම විභාග දෙපාර්තමේන්තුවෙන් විශ්ලේෂණ ඉදිරිපත් කළා නැහැ. අපි ගණනය කරපු ආකාරයට මෙවර අපි 2025 වර්ෂයේ 2881 දෙනෙක් දරුවෝ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි අපේ කලාපේ එයින් දරුවන් 758 දෙනෙක් සමත් වුණ බවට අපිට තොරතුරු ලැබුණා. ඒ වගේම පහුගිය දවස්වල විභාග නැවත සමීක්ෂණ තොරතුරේ පරීක්ෂාවේදී කිරම විද්‍යාලයේ නෙවෙයි මේ කැපිටියා ප්‍රාථමික විද්‍යාලයේ දරුවෙක් සමත් කරලා තිබෙනවා. එතකොට ඒ සංඛ්‍යාවත් එක්ක 759ක් වෙලා තිබෙනවා අපේ කලාපේ සමතුලිත සංඛ්‍යාව. ඒ නිසා ආදරණීය දූ දරුවනි මම හිතනවා ඔබ ඉතාමත් වටිනා ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන අධ්‍යාපන කලාපයක තමයි ඔබ අධ්‍යාපනය ලබන්නේ. ඒ නිසා ඔබට ඉතාමත් ඉහළ මට්ටමේ දක්ෂතා පෙන්වන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම මට ගොඩක් සතුටුයි කිරම ධම්මානන්ද ප්‍රාථමික විද්‍යාලය දීර්ඝ කාලයක් තිස්සේ ශිෂ්‍යත්ව ජයෙන් කඩයිම දරුවන් ජයග්‍රහණය කරවන්න වෙහෙස වෙන ප්‍රාථමික අධ්‍යාපනය ඉතාමත් ඉහළින් ගුණාත්මක ලෙස ලබා දෙන්න උත්සාහ කරන කැපවන පාසලක්. ඒ වගේම මම මෙවර ප්‍රතිඵල වලින් දුටුවා දරුවන් 91 දෙනෙක් මේ විද්‍යාල විභාගයට ඉදිරිපත් වෙලා දරුවන් 39 දෙනෙක් සමත් වෙලා මම හිතන්නේ ඉතිහාසගත ජයග්‍රහණයක් ලකුණු ප්‍රතිශතය විදිහට ගත්තොත් 31.87% අරගෙන කටුවන කොට්ටාසේ 4 වෙනි ස්ථානය ලබාගෙන තිබෙනවා මේ විද්‍යාලය. මම හිතන්නේ ඒක කැපවෙන ආචාර්ය මණ්ඩලය නායකත්වයෙන් දෙන විභාගපතිතුමා ඒ වගේම දයාබර දූ දරුවන්ගේ මහන්සිය ඒ වගේම දෙමාපියන්ගේ සහයෝගය මේ සියලු කාරණා තුලින් තමයි මේ ජයග්‍රහණය ලබාගෙන තිබෙන්නේ. ඒ නිසා ආදරණීය දූ දරුවනි ඔබ සියලු දෙනාම අද ඇගීමට ලක් වුණා. මම ඇත්තටම ඒක විශේෂ වශයෙන් අගය කරන කාරණයක්. මොකද පස්වෙනි ශ්‍රේණියේ ඉඳපු සියලු දරුවන් මේ විභාගයට ඉදිරිපත් වුණා. මම හිතනවා ලකුණු 70ට වැඩි දරුවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. අඩු දරුවෝ හිටියොත් බොහොම කීප දෙනෙක් ඇත්තේ. අපි ප්‍රාථමික අධ්‍යාපනයේ බලාපොරොත්තු වෙන්නේ ද්විතීයික අධ්‍යාපනය සඳහා සුදුසු දරුවෙක් නිර්මාණය කරන්න. 6 පන්තියට ගියාට පස්සේ හොඳින් වැඩ කරගෙන යන්න පුළුවන්කම තියෙන්න ඕන සෑම දරුවෙකුටම. ඒ නිසා මම හිතනවා ඒ හැකියාව මේ විද්‍යාලයේ දරුවන්ට ලැබෙන්න ඇති කියලා. ඒ වගේම දරුවන් තුළ යහපත් පෞරුෂ ලක්ෂණ නිර්මාණය කරන්න අවස්ථාව ලබා දීමත් ඇත්තටම ප්‍රාථමික අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණක්. මම අද දැක්කා මේ පැයකීපය තුළ මේ විද්‍යාලයේ දරුදරියෝ මේ වේදිකාවේ විවිධ දක්ෂතා කුසලතා හැකියාවන්
ඉදිරිපත් කරනවා. මොකද ඉතාමත් වටිනාම දේ තමයි මෙන්න මේ විදිහට තමන්ගේ දක්ෂතා අධ්‍යාපන දක්ෂතා විභාග ජයග්‍රහණ ගන්න ගමන් දරුවන් අනෙකුත් කුසලතා ශක්ති හැකියාවන් වලින් පිරිපුන් දරුවෙක් බවටපත් වෙන්න ඕන. එහෙම නැත්නම් අපි දන්නවා ඒ සමබර ජීවිතයක් නෙවෙයි එවැනි අයට උදා වෙන්නේ. ඒ නිසා මම විශේෂයෙන් මතය කරනවා මේ දරුවන් විශේෂ සමගාමී කටයුතු සඳහා වැඩියෙන් යොමු කිරීම පිළිබඳව. ඒ වගේම පෞද්ගලික දවසක මට අහන්න ලැබිච්ච දෙයක් තමයි මේ විදිහට ප්‍රාථමික අධ්‍යාපනය ලැබලා පාසලේ ද්විතීක අධ්‍යාපනය ලැබලා විශ්වවිද්‍යාලයේ තෘතීක අධ්‍යාපනය ලැබලා වෛද්‍යවරුන් බවට පත් වෙච්ච දරුවෝ දෙන්නෙක් කරපු කතාවක්. ඒ දෙන්නේ දැන් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා වෛද්‍ය පීඨයේ ඉගෙනගෙන අවුරුදු 5 වෛද්‍යවරු බවට පත් වෙලා. මේ දින දවසක් කතා කරනවලු අපිට අපි ගමට යන්න ඕන ගිහිල්ලා ඔබටයි වේදිකාව. Now we are reaching to the end of our function. Now the time has called to the vote of thanks. I would like to invite Mrs. Nilasha Senayaka to teach in grade 4 to deliver the vote of thanks. ආයුබෝවන් පුතාවල් කාලයක් වේවා ගරු අධ්‍යක්ෂකතුමනි විදුහල්පතිතුමනි වේදිකාවේ අසුන්ගෙන සිටින සියලුම ආරාධිතා මුත්තනි පාසල් කාර්ය මණ්ඩලයේ සියලුම මහත්ම මහත්මීනි මෙලෙවියනි ආදරණීය දෙමව්පියනි ආදරණීය දූ දරුවනි 2025 පහේ ශිෂ්‍යත්ව හපනට අගයනුවස් වසරක් පාසා හා කිරම ධම්මානන්ද විද්‍යාලය හා දෙමව්පියන්ගේ සහයෝගයෙන් සංවිධානය කරනු ලබන අගයමු පහේ පහන්තරු ඇගයීමේ උත්සවයේ සමාප්තිය සටහන් කරමින් මේ කර්තව්‍ය සාර්ථක කර ගැනීමට උදවු ඔබ සියලු දෙනාට ස්තුති කිරීමටයි මේ සූදානම් වන්නේ. මුලින්ම මෙම අභිමානවත් අවස්ථාව මෙම වසරේදී ඉතා සාර්ථකව පැවැත්වීමට අවශ්‍ය වටපිටාව සලසා දුන් හාකිරම ධම්මානන්ද ප්‍රාථමික විද්‍යාලයේ පහ ශ්‍රේණියේ ආදරණීය දූ දරුවන් සියලු දෙනාටම හදපිරි සුභාශිංසන පූර්වකව ස්තුතිවන්ත වන අතර එම දරුවන් හට නිබඳ අත්දැන සපයමින් නිසිමඟ කියා දීමටත් ජයග්‍රහණය කරා දරුවන් මෙහෙය වූ අප පාසලේ නියමුවාණන් මෙන්ම ශක්තිය වූ විදුහල්පතිතුමාද පහ ශ්‍රේණිය භාර ආචාර්යවරියන් තිදෙනාටද බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි. එසේම අද දිනයේ ඇගයුම්ලාභී සියලුම දරුවන් හට පළමු ප්‍රධාන අවධියේ ඉගෙනීම් කටයුතු සිදු කළ ගුරු මහත්ම මහත්මීන්ට දෙවන ප්‍රධාන අවධියේ ඉගෙනීම් කටයුතු සිදු කරන ලද ගුරු මහත්මීන්ට ඉතා භක්තිවන්තව ස්තුතිවන්ත වෙමි. එසේම අද දින මෙම උත්සවය සඳහා අපගේ ආරාධනය පිළිගෙන මෙම අවස්ථාවට සහභාගී වූ වනස්මුල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා ප්‍රදාන සියලුම ආරාධිතා මුත්තන්හට හා කිරම ධම්මානන්ද ප්‍රාථමික විද්‍යාලය වෙනුවෙන් අපගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිනවා. එසේම 2025 ශිෂ්‍යත්වයේ සමත් දරුවන් වෙනුවෙන් පදක්කම් ලබා දීමට කටයුතු කරන ලද සහස්‍රායතනයේ අධිපතිනිය චන්දිමා මහත්මියනි ඔබ විසින් දරුවන් දක්වන ලද ඒ සහයෝගය වෙනුවෙන් බොහෝමත්ම ස්තුතියි. එසේම මෙම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන දැනට ජපානයේ
ඉගෙනුම් කටයුතු කරන ශාස්ත්‍ර ආයතනයේ අධිපති වන චන්දිමා මැතිණියගේ පුතණුවන් හට පදක්කම් ලබා දීම සම්බන්ධයෙන් දැක් වූ මූල්‍යමය දායකත්වයේ වෙනුවෙන් බොහෝම ස්තුතිවන්ත වෙනවා. තවද පදක්කම් හා ත්‍යාග වෙනුවෙන් දායකත්වයේ ලබා දීමට කටයුතු කර වරස්මුල්ල මහජන බැංකු ශාඛාවේ කළමනාකාරතුමා ප්‍රධාන කාර්ය මණ්ඩලයටද දැක් වූ සහයෝගය වෙනුවෙන් අපගේ කෘතඥතාවය පළ කර සිටිනවා. මෙම උත්සවයේ විශාල බරපැනක් කුසලමින්ද සංවිධාන කටයුතු මෙහෙයවීමෙන්ද මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා විශාල කැපකිරීමක් කරන ලද පහ ශ්‍රේණියේ ආදරණීය දෙමව්පියන් මෙන්ම ඔවුන් හා සැබැඳිව කටයුතු කරන ලද අප පාසලේ සියලුම දෙමව්පියන්ටද පාසල වෙනුවෙන් මගේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. අද දින පවත්වන්නට යෙදුණු අගය වූ පහේ පහන්තරු ඇගයීම් උත්සවය වර්ණවත් කිරීමට අලංකාර විශේෂාංග නිර්මාණයෙහිලා කැපවීමෙන් කටයුතු කළ සංවර්ධන නිලධාරී නිර්මණී මනතුංග මහත්මියට විශේෂාංග ඉදිරිපත් කරමින් අපව සතුටටපත් කළ 3, 4, 5 ශ්‍රේණිවල ආදරණීය පුංචි දූ දරුවන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. දරුවන් වෙනුවෙන් නිරන්තර කැප වෙන විශාල වගකීම් සමුදායක් ඉටු කරන අප පාසලේ විදුහල්පතිතුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය මෙන්ම පාසල් කාර්ය මණ්ඩලයේ සියලු දෙනා එක්ක ත්‍යාග ලබා දීම වෙනුවෙන් දක්වන ලද සහයෝගයට ස්තුති කිරීමට මෙම අවස්ථාව උපයෝගී කර ගන්නවා. උත්සවය පැවැත්වීම සඳහා ශාලා පහසුකම් ලබා දෙමින් අපට සහාය දැක්වූ හා කිරම ධම්මානන්ද ජාතික පාසලේ විදුහල්පතිතුමාට බොහොම ස්තුතියි. තාක්ෂණික උපකරණ සපයමින් හා තාක්ෂණික කටයුතු මෙහෙයවමින් මෙම උත්සවය සාර්ථක කර ගැනීමට සහාය දැක්වූ අප පාසලේ සංවර්ධන නිලධාරී නුවන් මහත්මයාට සහ ධනුෂිකා මහත්මියට ස්තුතිවන්ත වෙමි. නිරන්තර පාසලට සුබ පතන්නෙක් ලෙස හා පාසලේ දියුණුව වෙනුවෙන් විවිධ අවස්ථාවලදී ඍජු මැදිහත් වීම සිදු කරමින් අපහට ශක්තියක් වන අශෝක නෙල්ලම්පිටිය මහතාට අපගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. ඉතින් 2025 ශිෂ්‍යත්ව අකලු නැගීමේ උත්සවය මෙලෙස සාර්ථකව අවසන් කිරීමට නම් අයුරින් සහාය දැක්වූ ඔබ සියලු දෙනාටම හා කිරම ධම්මානන්ද ප්‍රාථමික විද්‍යාලයේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටින අතරම 2026 වර්ෂයේද මෙලෙසින්ම ආදරණීය අපේ දරුවන් නැගීමට අප හා ඒකාත්මික වීමට ඔබ අප සියලු දෙනාටම හැකි වේවායි ආශිර්වාද කරමින් මගේ ස්තුති කතාව සමාප්ත කරනවා. ස්තුතියි.